මෛත්‍රිය පතුරවන කෙනාට මෛත්‍රියේ ආනිසංස විදිහට මූලික අනුසස් 11ක් ලැබෙනවා. සුඛං සුපති සුවසේ නිදන්නේය. සුඛං පටිබුජ්ජති සුවසේ අවදිවන්නේය. න පාපකං සුපිනම් පස්සති නින්දෙන් බයජනක වූ පාපී සිහින නොපෙනෙන්නේය. මනුස්සානම් පියෝ හෝති මෙත්සිත වඩන කෙනා මිනිසුන්ට ප්‍රියවන්නේය. අමනුස්සානම් පියෝ හෝති නොමිනිසුන්ටද ප්‍රියවන්නේය. දේවතා රක්ඛන්ති මෙත්සිත වඩන තැනැත්තා දෙවියෝ රකින්නේය. මුඛ වන්නෝ විප්පසීදති මුහුණේ පෙනුම ඊතා ප්‍රසන්න වන්නේය, ඊතා පැහැපත් වන්නේය. තුවටං චිත්තං සමාධියති මෙත්සිත වඩන කෙනාට ලැබෙන ආනිසංසයක් වහා සිත සමාධිගත වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හරි අසිරිමත් ආනිසංසයක්. නාස්ස අග්ගීවා විසංවා සත්තංවා කමති ගින්නෙන් හෝ වසවිසින් හෝ අවිආයුධයෙන් හෝ ඔහුහට අනතුරු නොවන්නේය. අසම්මූල් හෝ කාලං කරෝති මෙත්සිත වඩන්නා සිහි මුලා නොවී කලුරිය කරන්නේය. ඔය ඔක්කොම ආනිසංස. දැන් මෙතන ආනිසංස 10ක් තියෙනවා. මේ ආනිසංස 10ම මේ ජීවිතේ ලැබෙන ඒවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා 11 වෙනි ආනිසංසය. උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. උත්තරීතර මාර්ගඵල අවබෝධයක් ලැබුවේ නැත්තම් මරණින් මත්තේ බඹලොවේහි උපත ලබන්නේය. මේ ආනිසංස 11ම ලැබෙනවා මෛත්‍රී භාවනාව කරන කෙනාට. මෛත්‍රී